යාළුවනේ මම SL ෆුඩි හබ්බෙන් කල්සර. ඉතින් අද මම රිවිව් කරන්න හදන්නේ බිස්කට් එකක්. බිස්කට් එක ඇවිල්ලා ලංකාවේ බිස්කට් එකක්. දන්න බ්‍රෑන්ඩ් එකක් මෙලිබන් එකෙන්. ගහල් තියෙනවා ටෙම්පෝ කියලා බ්‍රෑන්ඩ් එකක්. චීස් එකක් තියෙනවා, ලුණු මිරිස් එකක් තියෙනවා, කොත්තු වියල එකක් තියෙනවා. මේක අලුත් ප්‍රොඩක්ට් එකක් මම හිතන්නේ මෙලිබන්ලගේ. මේකේ ග්‍රෑම් තියෙනවා 45ක්. ප්‍රයිස් එක තියෙනවා රුපියල් 100ක්. අපි බලමු ලුණු මිරිස් එක කොහමද රස කියලා. බිස්කට් එකත් ලොකුයි. සාමාන්‍යයෙන් පොඩි ලුණු මිරිස් සරගතියත් එක්ක එනවා. එතන මේක රහයි කන්න ආස හිතෙනවා. ලොකෝටම සරකුත් නැහැ. ඒ නිසා චීස් ඇන් අනියන් එක ටෙම්පෝ එකේ හොඳ චීස් රාප් කරනවා. අනියන් ගහකුත් තියෙනවා. ලුණු මිරිස් එක්ක ගත්තම චීස් ඇන් අනියන් එක රහයි. සැර නැති නිසා පොඩි සැරක් තියෙයි. සැර කියන්නේ පොඩි එකක් තියෙනවා. සැර කන්න කැමති නැති කට්ටියන්ට මේක පුළුවන් කන්න. අපි බලමු. ඊළඟට තියෙනවා කොත්තු එක. අර වගේ බිස්කට් එක. කොත්තු එක නම් අනිත් එකත් එක්ක බලනකොට මට හිතෙන්නේ රස මදි කියලා මට හිතෙනවා. මේ ඔයගොල්ලෝ සමහරකට මේක රහ හොඳ වෙන්න පුළුවන්. මට නම් මදි වගේ අනිත් දෙකත් එක්කම බැලුවා. කොත්තු එකට මම 10න් 5ක් දෙනවා. ලුණු මිරිස් එකට දෙනවා මම 10න් 8ක්. චීස් ඇන් අනියන් එකට මම දෙනවා 10න් 6මාරක්. ඕගොල්ලෝ කාලා බලන්න චීස් එකද හොඳ, ලුණු මිරිස් එකද හොඳ නැත්නම් කොත්තු එකද හොඳ කියලා. මට නම් මේ තුනේ හොඳ ලුණු මිරිස් එක. අලුත් රිවිව්වෙන් අපි හම්බෙමු ඊළඟ දවසෙත්. අලුත් ප්‍රොඩක්ට්ස් තියෙනවා රිවිව් කරන්න තව ඉස්සරහට. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ වගේ ඕගොල්ලෝ දන්නේ නැති ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, දන්න ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. අපි ඉස්සර රිවිව් කරන්න ඉන්නවා මේකේ කොහොමද හොඳයිද නරකයිද, මේකට 10න් කීයක් දෙන්න පුළුවන්ද කියලා. channel එක අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක like කරන්න. ඕගොල්ලෝ කැමති නම් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම අලුත් රිවිව් එකකින් අපි හම්බෙමු. මම SL Foodie Hub කල්සර්.